ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් ඔබ හැම කෙනෙකුටම ස්තුතියි මේ විදිහට ආදරෙන් තඹපන්නි වටා තඹපන්නි ඉවෙන්ට්ස් වටා එක්රොක්කුණු ඔබ හැම කෙනෙකුටම. එහෙමනම් අවසර දෙන්න මට ආරම්භන්නට මේ සුන්දර සන්ධ්‍යාව තඹපන්නි ඉවෙන්ට්ස් ඔබ වෙත ගෙන එන දකුණු ලකාති දැවැන්තම විවාහ මංගල ප්‍රදර්ශන අත්දැකීම තඹපන්නි වෙඩින් ෆෙයා 2020 සමගිනුයි ඔබ මේ එක් වෙලා ඉන්නේ. මගේ හැරුණු කෙනෙක් වේ නම් මගේ හැරුණු තැනක් වේ නම් සමා වෙන්න. එහෙමනම් අවසර දෙන්න පිළිගැනීමේ කතාව සඳහා ආරාධනා කරන්නට
ඩිලාන් විජේසිංහ තඹපන්නි ඉවෙන්ට්ස් ආයතනයේ ඩිලාන් විජේසිංහ සහෝදරයාට ඔබේ අත්පොලසන් ප්‍රසාදය කැමති නම් ලබා දෙන්නට පුළුවන්. ඔබ සන්ධ්‍යාවක් සියලුම දෙනාටම මම හිතන්නේ තඹපන්නි ආයතනයේට අද සුවිශේෂී දවසක් සුවිශේෂී මොහොතක් හැමදාමත් වගේම මම වැඩි වෙලා ගන්නෙ නෑ. නම් වශයෙන් කියන්න ගියොත් එම සෑහෙන පිරිසක් ඉන්නවා. විශේෂයෙන්ම අද මගේ ආරාධනාවෙන් අපේ තඹපන්නි ආයතනයේ අනිත් අයගේ ආරාධනාවෙන් මෙතනට පැමිණි ගල්ල මහනගරාධිපති තැන්පත් ප්‍රියන්ත සහබන්දු මැතිතුමාටත් ඒ වගේම හිටපු පළාත් සභා මන්ත්‍රී චානක මදුගොඩ මැතිතුමාටත් හිටපු නාගරික මන්ත්‍රී කුමාර ධම්මික මහත්තයාටත් මැතිතුමාටත් ඒ වගේම AIBT ආයතනයේ උපසභාපති මොහන් පතිරණ මැතිතුමාටත් ව්‍යවස්ථා ආයතනයේ ගාල ශාඛාවේ කළමනාකරු ගයන්ත මැතිතුමාටත් ඒ වගේම අපේ එහි පැමිණි සියලුම නිලධාරී මණ්ඩලයටත් ඒ වගේම AIBT ආයතනයේ වරුණ වික්‍රමසිංහ චනගොඩ සතුළු පැමිණි සිටින සියලුම නිලධාරී මණ්ඩලයටත් ඒ වගේම හැමදාමත් වගේ තඹපන්නි ආයතනයේ තඹපන්නි වෙඩින් ෆෙයා එක වර්ණවත් කරන්න ලස්සන කරන්න හැඩ ගන්වන්න හැමදාමත් වගේ අපිත් එක්ක අත්වල බැඳගත්ත සියලුම දෙනාටත් විශේෂයෙන්ම අනුග්‍රහක බෞතුන්ටත් මේ අවස්ථාවේ බොහොම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. විශේෂයෙන්ම මතක් කරන්න ඕන අද මගේ පෞද්ගලික ජීවිතයත් ගත්තොත් සුවිශේෂී දවසක්. මම හිතනවා ඒක මම කැමති මේ තඹපන්නි වෙඩි ෆෙයා එකේ දවස් 3ක් තියෙනවා, පුරා දවස් 3ක් තියෙනවා. අද හෙට සහ අනිද්දා යන දවස් 3. මේ දවස් 3 අවසාන දවසේදී ඔයගලන්ට කියන්නේ මොකක්ද මේ විශේෂත්වය කියන එක. බලාපොරොත්තු වුණා සියලුම දෙනාම මේ දවස් 3ම අපිත් එක්ක රැඳී සිටීවි කියලා තඹපන්නි වෙඩි ෆෙයා එකත් එක්ක ආරාධනා කරන හැමතෙම මේක ඇහෙන මානිය සිටින සියලු දෙනාට එන්න දකුණේ දැවැන්තම අති දැවැන්තම විවාහ මංගල ප්‍රදර්ශනයේ තඹපන්නි වෙඩින් ෆෙයා සමග එකතු වන ලෙස බොහොම ස්තුතියි. එහෙමනම් මේ කාලය අපි වෙන් කරන්නේ ආරාධිත ඔබගේ හඬ අවදි කරන්නට මේ වේදිකාවේ ඉඩහසර ලබා දෙන්නටයි. ප්‍රථමයෙන්ම බොහොම කෙටියෙන් ඒ වගේම ඔබේ ආශිර්වාදය අපිට වැදගත් නිසාම බොහොම ආදරෙන් ආරාධනා කරනවා. ඒ වගේම ගෞරවයෙන් ආරාධනා කරනවා හිටපු පළාත් සභා මන්ත්‍රී චානක මාදුගොඩ මහතාට. ඒ අවස්ථාවේ ඉතාමත් ගෞරවයෙන් සම්බන්ධ සිටින අද ගාල්ලට වග කියන නායකයා ගාල්ල පුරපත්තුමා ප්‍රියන්ත සහබන්දු මැතිතුමනි, ඒ වගේම හිටපු නගර සභා මන්ත්‍රී, ඒ වගේම මේ කටයුත්තේ මුලපටන් ඉතාමත් සුවිශේෂීව එක්කලා කටයුතු කරපු අපේ කුමාර ධම්මික මැතිතුමනි, ඒ වගේම AIBT ආයතනයේ අපේ මොහන් මැතිතුමා, එම මැතිනිය, ඒ වගේම අපේ ගයන්ත අපේ යාළුවා, ඒ වගේම අසංක මල්ලි ප්‍රධාන නම් කිව්වොත් අමාරු වැටෙනවා කියලා කිව්වේ නිසා මම පේන මූණු ටික විතරයි කිව්වේ. මේ අවස්ථාවට සම්බන්ධ සිටින ගාල්ල හැඩ කරන අපේ ආදරණීය සියලුම අනුග්‍රහක බවතුන්, ඒ වගේ මේ අවස්ථාවට සම්බන්ධ සිටින සියලුම ආරාධිතයන්, ඒ වගේම අද තමයි දැනගත්තේ තඹපන්නි ආයතනයේ අපේ තඹපන්නි එක ලොකු වෙලයි කියලා. සගයෝ 4 දෙනෙක් ඉන්නවා කියලා. ඇත්තටම අපි අවුරුදු 7ක් මම නිවැරදිද අවුරුදු 7ක් ආපු ගියපු තැන අපි එන්නේ අපේ ගෙදර යනවා කියලා හිතාගෙන. එච්චරට තම්පන්නි අපිට දැනিলা තිබෙනවා. ජීවිතේ අපේ එක කොටසක් වෙලා තිබෙනවා. ඒ නිසා මේ තඹපන්නි ආයතනයේ ඒ සගයන් 4 දෙනාට වැඩි ඉන්නෝ. අපි ළඟින් මැසුරු කරන අපේ ඩිලාන් මල්ලි, ඒ වගේම අපේ ගයන් මල්ලි ඇතුළු ඒ සගයන් සියලු දෙනාගෙන්ම අවසරයි. මම දීර්ඝව අදහස් දක්වන්නේ නැහැ. අපේ නිවේදකතුමිය කිව්වේ ඉක්මනින් කතා කරලා ඉක්මනින් බහැලා යන්න කියලා. එතුමිය ඩිලාන් මල්ලිට එනකොට කිව්වා පුළුවන් නම් අප්පුඩියක් කැමති නම් ගහන්න කියලා. ඇත්තටම ඩිලාන් මල්ලිට තමයි අප්පුඩිය ගහන්න ඕනේ. මොකද ගාල්ලේ කුමාර ධම්මික මැතිතුමත් මමත් පල්ලෙහා ඉඳන් කතා කරේ ගාල්ල මේ ශේෂ්ත්‍රය වෙනස් කරපු. ඒ සඳහා ගාල්ලට
නවුම් බවක් එක්කර දීපු ඒ අයිතිකාරයා ඩිලන් මල්ලි ගයන් මල්ලියේ කණ්ඩායමේ කියන කාණේ තාමත් ඔවුන්ට ගෞරවයක් විදිහට මේ මොහොතේ කියන්න ඕනේ. ඒක කිව්වට කවුරුත් අමනාප වෙන එකක් නැහැ. මොකද ගාල්ලට අවුරුදු 7කට ඉස්සෙල්ලා අපි අතීතයට ගිහලා බැලුවොත් ඒ අවුරුදු 7 තුල ගාල්ලේ මෙහෙම වැඩක් තිබුණේ නැහැ. තිබුණා නම් අපේ විවාහ මංගල්‍යයත් ලස්සනට කරන්න තිබුණා. අපේ සහබන්දු අපේ ආදරණීය නගරාධිපතිතුමාට ඒකට ඉඩක් තිබෙනවා. අතරම එතුමා තමයි බේරලා ඉන්නේ. එතුමා තමයි මේ තුලින් අද දවසේ ආරාධිත මුත්තන්ගෙන් වැඩිම ප්‍රයෝජන ගන්න තැනත්තා. ඒ නිසා විශේෂයෙන්ම ඒ පිළිබඳව සතුටු වෙනවා. තම්බපන්නි ආයතනය විශේෂයෙන්ම අද දවසේ මේ සිදු කරන කාර්යභාරය hina වුණාට hina වෙලා කතා කරාට මේ සිදු කරන්නේ ගාල්ලට විශිෂ්ට මෙහෙවරක්. අපි කොච්චර ඉහළට ගියත් අපි පටන් ගත්ත තැන හැමදාමත් අපිට මතක තියෙනවා නම් මං හිතනවා අපි ඒ හදාගන්න බැමි හරි ශක්තිමත්. ගාල්ල කියන්නේ අන්නේ ඒ වගේ ශක්තිමත් බැම්මක් තියෙන ප්‍රදේශයක්. දකුණු රට කියලානේ කියන්නේ නේද? ලංකාවේ තවත් නිකන් ලංකාව වගේම තවත් රටක් වගේ තමයි දකුණු රට කියලා කියන්නේ. ඉතින් ඒ දකුණු ලකේ අති දෙවන්තම විවාහ මංගල ප්‍රදර්ශන අත්දැකීමත් එක්කයි ඔබ මේ එකතු වෙන්නේ. අපි ඉන්නේ බොහොම වටින තැනක. මේ අපි ඉන්න පය ගහලා තියෙන මේ භූමියත් ඒ ප්‍රෞಢ ඉතිහාසයට හිමිකම් කියනවා. ඒකම ලොකු ආඩම්බරයක්, ඒකම ලොකු සතුටක්. එහෙමනම් මට අවසර දෙන්න ආරාධනා කරන්න ගාල්ල නගරාධිපති දොරන්දර ප්‍රියන්ත සහබන්දු මැතිතුමනි ඔබේ හඬ අවදි කරන්නට ආරාධනා කරන්න. ඔබේ අත්පොළ සංප්‍රසාදය මැද. මම ගෞරවයෙන් සම්බන්ධ වෙලා ඉන්නවා. බෝපොදල් ප්‍රාදේශ සභාවේ හිටපු සභාපති වගේම දකුණු පළාත් සභාවේ හිටපු ගරු මන්ත්‍රී චානක මාදුගොඩ මැතිතුමා එතුමාගෙන් අවසරයි. ඒ වගේම මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්නවා ගාල්ල මහනගර සභාවේ හිටපු ගරු මන්ත්‍රී වෙකන කුමාර ධම්මික මැතිතුමා එතුමාගෙන් අවසරයි. ඒ වගේම සම්භාවනීය පිරිසක් මම හිතන්නේ මේ අවස්ථාවට සම්බන්ධ වෙලා සිටිනවා ආරාධිතයන්. එම සියලු දෙනාගේම අවසරයි. ඒ වගේම විශේෂයෙන්ම අද මෙම කටයුත්ත මම හිතන්නේ මමත් සම්බන්ධ වෙන තුන්වෙනි හෝ හතරවෙනි අවස්ථාව සංවිධානය කරන්න අපේ ඩිලාන් මල්ලිත් එක්ක එකතු වෙලා ඉන්න කුමුදු ඒ වගේම හිරාන් මකන් තව නමක් තියුණා අසිත් ඇතුළු ඒ සියලුම දෙනා ප්‍රමුඛ අපේ සංවිධායක මණ්ඩලයේ සියලු දෙනාගෙනුත් අවසර පතනවා. ඉතින් අපි සතුටටපත් වෙනවා මම හිතන්නේ ගියවර මීටත් වඩා ටිකක් ලොකු තැනක අර සංවිධානය කළ තුනේ මේ උත්සවය අපි එනගම මාදුගල මණ්ඩපත් එක්ක කතා කරේ. මම හිතන්නේ මෙවර තියෙන රටේ තියෙන තත්ත්වෙත් එක්ක අපි කොවිඩ් වසංගතෙත් එක්ක යම් පසුබෑමක ඉන්න මොහොතකත් ඔබතුමාලා ඉතාමත්ම ආකර්ශනීය විදියට මේ තම්බපන්නි වැඩසටහන ගාල්ලේ මෙම හෝල්දිගෝල් ශාලාව ඉතාමත්ම අලංකාර විදියට සරසලාද ඒ වැඩසටහන වෙනදා වගේම ඒකට හොඳ ගැඹීරත්වයක් ඇතුව අද සංවිධානය කළා තියෙනවා. ඒ පිළිබඳව අපි සංවිධායක මණ්ඩලය ස්තුතිවන්ත වෙන ගමන් විශේෂයෙන්ම අපි මතක් කරන්න ඕන අපි මම හිතන්නේ මාදුගල මන්ත්‍රමක් කියවෝ වගේ ඔබලා තමයි විශේෂ කණ්ඩායමක් ඇත්තටම. අපේ රටක් හැටියට අපි ගත්තම අපේ සංස්කෘතියත් එක්කම අපි ගොඩනැගිච්ච විවාහ මංගල උත්සව අපේ කාලේ ඉඳලා අපේ ලෝකේ හැමතැනම විවාහ මංගල උත්සව පැවැත්වුණත් අපි අපේ සංස්කෘතියත් එක්ක තමයි මේ විවාහ මංගල උත්සව අපි ආරම්භ කළා තියෙන්නේ. රජ කාලේ ඉඳලා මේක පැවැත්ගෙන එනවා. අපේ ඒ සංස්කෘතියට අනුගත වෙමින් පොඩ්ඩක් දැන් බටහිර පන්ටක් පොඩ්ඩක් යොමු වෙලා ඊටමත් හොඳ මංගල උත්සවයක් සංවිධානය කරගන්නේ කොහොමද කියන එක තීරණය කරගන්න අපේ තරුණ තරුණයන්ට හොඳ අවස්ථාවක් ලබා දෙන්න වාර්ෂිකව මේ වගේ සංවිධානය කරන තම්බපන්නි වැඩසටහන අපි අගය කරනවා. මම හිතන්නේ මේ ස්ථානට ආවට පස්සේ විවාහ මංගලයකට සූදානම් වෙන ඒ පිළිබඳව අදහසක් ඇති කරගෙන ඉන්න ඒක ඉදිරියට අදහසක් ඇති කරගන්න කෙනෙකුට මුල සිට රූපලාවන්‍ය කටයුත්ත ඒ වගේම ඡායාරූපය පිළිබඳව Tamanට හොඳ හෝටලයක් තෝරගන්න එක ඒ වගේම මම හිතන්නේ පෝරුවේ අෂ්ටක ටික කියන තැන ඉඳලා සියලුම දේවල් මෙතනට ගොනු කරලා තියලා තියෙනවා. ඒක ඉතා වැදගත්. සමහර ලාවට මේ කටයුතු සොයා ගන්න ගියන් පස්සේ මංගල උත්සවයක් සංවිධානය කරන කෙනෙකුට බොහෝ අයගේ උදව් උපකාර පතන්නවා. නමුත් තම්බපන්නි ආපු කෙනෙකුට මේ සියලු දේම එක තැනක ලබා ගන්න පුළුවන් වටපිටාවක් මේ තම්බපන්නි වැඩසටහනින් අපේ ඒ සහෝදරයෝ 4 දෙනා මේක කැටි කරලා ගාලට දායද කරලා දෙනවා. අපි ඒක අගය කරනවා ඇත්තටම. අද අවශ්‍ය එහෙම තමයි කෙටි වෙලාවක් කෙටි කාලයක් තුල තම කාලය අද ඉතා වැදගත් අපිට මේ හැම දෙයකටම ඉතා හොඳින් දැකලා
මොකද්ද තමන් තෝරගන්න ඕන කියන එක තමන් S2 දැකලා ඒකට යොමු වෙලා කෙටි කලක් තුල තමාගේ ඒ විවාහ මංගල උත්සවය සාර්ථකව කරගන්න තමන්ට දැක්මක් ඇතුව ඒක සූදානම් වෙන්න හොඳ පරිසරයක් මේ තම්බපන්ණි වැඩසටහන සකස් කරලා දීලා තිනවා. හොඳයි. මේ ගෞරවනීය ආරාධනය හිටපු නාගරික මන්ත්‍රී කුමාර ධම්මික මහතාටයි. ඔබේ අත්පොලසන් ප්‍රසාදය ලබා දෙන්න. සුබ සන්ධ්‍යාවක් වේවා සියලුම දෙනාට. ගාල්ල මහනගර සභාවේ ගරු නගරාධිපති ප්‍රියන්ත සහබන්දු මැතිතුමනි, එවැගේම හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී චානක මාදුගොඩ මැතිතුමනි, මෙම අවස්ථාව නියෝජනය කරන සියලුම සම්භාවනීය අමුත්තනි, එවැගේම අපේ රූපලාවන්‍ය ශිල්පීනි සංගමේ අපේ සභාපතිතුමිය, එවැගේම ගාල් දිස්ත්‍රික්කයේ සියලුම රූපලාවන්‍ය ශිල්පීන්, එවැගේම විවිධ සේවා සපයන ආයතනවල සියලු දෙනාගේම අවසර. මම හිතන්නේ අද දින ඊ타ත්ම සුවිශේෂී දවසක්. අවුරුදු 7ක් මෙවැනි කටයුත්තක් කරගෙන මේක දිගට බොහොම බැරෑරුම් කාර්යයක්. මට මතකයි අවුරුදු 7කට කලින් ගාල්ල දිස්ත්‍රික්කයේ නව පිම්මක් පනින්න මේ මග පෑදුවේ ඩිලාන් කුමුදු ඒ ඇතුළු කණ්ඩායම. අද මම හිතන්නේ අද ඒක නිසා ගාල්ල දිස්ත්‍රික්කයේ අද රූපලාවන්‍ය ශ්‍රේෂ්ඨයේ අද ලංකාවේ අනෙක් දිස්ත්‍රික්කත් එක්ක ගත්තාම බොහොම දක්ෂ පිරිසක් ගාල්ල දිස්ත්‍රික්කය තුළින් බිහි වෙලා ඉන්නවා. රූපලාවන්‍ය ශ්‍රේෂ්ඨයට සෑම දිනපතා අලුත් පිරිස් තරුණ පිරිස් රූපලාවන්‍ය ශ්‍රේෂ්ඨයට රූපලාවන්‍ය ශිල්පීන් හැටියට ශිල්පිනියන් හැටියට අද එකතු වෙමින් පවතිනවා. මේ ශ්‍රේෂ්ඨයේ නව දැනුම් සම්භාරයක් ගන්න මෙවැනි කටයුතු තුළින් මම හිතන්නේ අපේ දිස්ත්‍රික්කයේ අපේ තරුණ තරුණියන්ට හැකි වෙනවා. අපේ නගරාධිපතිතුමා අපේ පළාත් සභා මන්ත්‍රීතුමා කිව්ව විදිහට මම හිතන්නේ අද මෙම ස්ථානට පැමිණෙන කෙනෙකුට ඒ තමන්ගේ විවාහ ජීවිතේ අපි කියන්නේ ජීවිතේ අපි විවාහ වෙන්නේ එකපාරයි. නමුත් අවාසනාවන්ට සමහරක් වෙලාවට සමහරක් අයට දෙපාරක් තුන් පාරක් විවාහ වෙන්නත් අවස්ථාව ලැබෙනවා. ඒක නිසා අපි ඒ කොහොම වුණත් ඒ ජීවිතේ අපි විවාහ වෙන්නේ එකපාරයි. ඒක බොහොම සුන්දරව අලංකාරව කරන්න ඒ ඉඩ ප්‍රස්තාව උදා කරලා දෙන්නේ ඔබලා. අද එදා වගේ නෙමෙයි අද බොහොම විවාහ මංගල්‍යයක් වුණාම බොහොම ඉහළින් ඒ අපි ජීවිතේ එකපාරක් කරන නිසා දෙයක් නිසා බොහොම සුන්දරව කවුරුත් එක කරනවා. නිසා මේ ශිල්පීන් සියලු දෙනාම රූපලාවන්‍ය ශිල්පීන් සමග මේ අනිකුත් සේවා සපයන සියලු දෙනාම එකතු වෙලා ඒ අයගේ ජීවිත ආලෝකමත් කරන්න, තමන්ගේ විවාහ මංගල්‍යය සුන්දර කරන්න මේ හදන ඒ කාර්යයට අපි ඔබ සැමට මේ අවස්ථාවේ අපේ කෘතවේදියත් පිරිනමනවා. මම ඔබට කිව්වා පොල්තෙල් පහන දලවන වෙලාවේ ඔබ සමහර විට මෙතෙක් නොදැක සිටින හැබැයි අහලා ඇති දැකලා නැතුව ඇති මේ කවුද කියලා. අපි විවාහ මංගල ප්‍රදර්ශන ශාස්ත්‍රය ගැන කතා කරද්දී දකුණු ලක මේ විදිහට ලොකු ප්‍රදර්ශනයක් අරගෙන එනවා තඹපනි ඉවෙන්ට්ස්. ඒ වගේම කොළඹ පුරවරයේ ලංකාවේ විවිධ ප්‍රදේශවල මේ ප්‍රදර්ශන කලාව දැන් ඉදිරියට යනවා. මාසෙට 1-2 ප්‍රදර්ශන කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව පරිශ්‍රයේ පැවැත්වෙනවා. මේ කලාව හඳුන්වා දුන්නු කෙනා, මේ කලාවේ පුරෝගාමියා අද දවසේ අපිත් එක්ක එකතු වෙනවා. ඒක බොහොම ආඩම්බරයක්, ඒක ලොකු සතුටක් අපිට. ඉතින් බොහොම ආදරෙන් ආරාධනා කරනවා AIBT කැම්පස්යේ උපසභාපති දුරන්දර මොහාන් පතිරණ මහතාට මේ වේදිකාවට පැමිණ ඒ අදහස් අපිත් එක්ක බෙදා ගන්න ලෙස. මම ලංකාවේ පළමු වතාවට විදේශ අධ්‍යාපනයක් ලංකාවේ හඳුන්වා දුන්න කෙනා විදිහට තමයි මගේ නම ප්‍රචලිත වෙලා තියෙන්නේ. නමුත් I think මම හිතන්නේ 2001 වගේ මට අවස්ථාව ලැබුණා විවාහ මංගල නෙමෙයි, ඒකට කියන්නේ මනාලියන් හැඳගැන්වීමේ උත්සවයකට සහභාගී වෙන්න. මමයි මගේ ආදරණීය බිරිඳ ඇවිල්ලා ඉන්නවා. අපි දෙන්න ලංකා එක්සිබිෂන් හෝල් එකේ තිබුණු ඒ උත්සවයකට සහභාගී වුණේ. ඉතින් එතන තිබුණේ විවාහ මංගල නෙමෙයි, නමුත් මනාලියන් හැඩගැස්වීම තමයි ඊට ඉස්සෙල්ලා ගොඩක් තිබුණු අවස්ථාවල් තිබුණේ. ඉතින් 2001 දී මට අවස්ථාව ලැබුණා සෙලින්කෝ සමූහ ව්‍යාපාරයට අනුබද්ධව මගේ තිබුණු ආයතනය හරහා අලුත් ආයතනයක් පිහිටවන්න මේ වගේ මම හිතන්නේ එක්සිබිෂන්ස් කරන්න, ප්‍රදර්ශන සහ සම්මේලන කරන්න අවස්ථාවක් ලැබුණා එම ආයතනය හරහා. ඉතින් ඒ දවස්වල අපිට හිතුණා මේ සිරස ආයතනයත් එක්ක එකතු වෙලා
මේ මනාලියන් හැඳගැස්වීමට අමතරව ඉතින් එහාට ගියපු අර්ථයක් නිරූපණය කරන්න පුළුවන් ප්‍රදර්ශනයක් කරන්න පුළුවන්ද කියලා. ඉතින් එම ප්‍රදර්ශනය 2001 දී මම පටන් ගත්තේ මගේ ඒ ආයතනයත් එක්ක. ඉතින් අද එම ප්‍රදර්ශනය මම කරපු දේ මම ඉතින් එම ප්‍රදර්ශන කලාවෙන් ඈත් වෙන්න වුණා. නමුත් මගේම ආයතනයේ හිටපු දිලන් මේ ප්‍රදර්ශනය ඊට වැඩිය හොඳට ඊට වඩා වර්ණවත් විදියට ඉස්සරහට ගෙනියන එක ගැන මට බොහොම ආඩම්බරයි. ඒ වගේම මං හිතුවේ නෑ මං මේ වගේ ප්‍රදර්ශන ශාලාවක මෙච්චර මම ඉතින් ලස්සන දෙයක් කරන්න පුළුවන් කියලා එළියෙන් බැලුවම පේන්නේ නෑ මට. නමුත් ඇතුළට ඇවිල්ලා බැලුවම බොහොම මේ මම හිතන්නේ ඊටාම අනර්ග විදියට ඒක කළා තියෙනවා. ඉතින් මම පළවෙනි පාර මේ ප්‍රදර්ශනය පටන් ගන්නකොට මයිකල් විජේසූරිය ඒ වගේ රම්සි රාමන් තිලක් ඩිසිල්වා ඒ වගේ කට්ටිය මාත් එක්ක එකතු වුණා. ආරාධනා කරනවා මීළඟට දකුණු පළාත් රූපලාවන්‍ය සහ කේශාලංකරණ ශිල්පීන්ගේ සංගමයේ සභාපතිතුමියට සතිකා ප්‍රියදර්ශනී ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනියට ඇයගේ අදහස් අපිත් එක්ක බෙදා ගන්නට ඔබේ අත්පොළ සම්ප්‍රසාදය අයටත් ලබා දෙන්න. තඹපන්නීමේ ප්‍රදර්ශනත් එක්ක බොහොම ආදරෙන් එකතු වෙන දකුණු ලක ඔබේම කෙනෙක්. නාගරික මන්ත්‍රීතුමන් ඇතුළු සම්භාවනීය අමුත්තන් සියලු දෙනාගේම අවසරයි. ඇත්තටම දකුණු පළාත් කේශාලංකරණ හා රූපලාවන්‍ය ශිල්පීන්ගේ සංගමයේ විදියට මෙම අවස්ථාවට සම්බන්ධ වීම ලොකු භාග්‍යයක්. ඇත්තටම දකුණු පළාත් රූපලාවන්‍ය හා කේශාලංකරණ ශිල්පීන්ගේ සංගමය කියන්නේ මුළු ලංකාවෙම නමක් දිනාගත්තු සංගමයක්. ඇත්තටම එම සංගමයත් එක්ක මේ අපේ තඹපන්නි ටීම් එක එක්ක අපි ලොකු ශක්තිමත් බැඳීමක් තියෙනවා. ඒ වගේම සැලෝන් බියුටි බියෝන්ඩ් ආයතනයේ විදියට මම හිතන්නේ මේ 8 වෙනි වතාවට සම්බන්ධ වෙන්නේ. ඇත්තටම අද අපිට සුවිශේෂී දවසක් අද නෙවෙයි මේ දවස් 3ම. ඉතින් මම හැම දිනාටම ආරාධනා කරනවා සැලෝන් බියුටි බියෝන්ඩ් ආයතනයට ඇවිල්ලා ඔබට ඔබගේ විවාහ දවස ප්ලෑන් කරගන්නේ කොහොමද ඒ අපේ සහන ලබා ගන්න කියලා මම ආරාධනා කරනවා. ඒ වගේම තඹපන්නි ටීම් එක කියන්නේ අති දක්ෂ අපේ රූපලාවන්‍ය ශිල්පීන් විතරක් නෙමේ වෘත්තීය මට්ටමේ මේ වෙඩින් හා සම්බන්ධව හැම ශාස්ත්‍රයක්ම නියෝජනය කරන ඒ පිරිස එකතු කරගෙන හොඳ ගමනක් යන ශක්තිමත් කණ්ඩායමක්. ඇත්තටම මේ වගේ කණ්ඩායමක් එක්ක දකුණු පළාත් රූපලාවන්‍ය ශිල්පීන්ගේ සංගමය ඕනම අවස්ථාවක එකට ඉදිරියට යන්න අපි සහයෝගයෙන් වැඩ කරන්න බැඳිලා ඉන්නවා. දකුණේ දැවැන්තම විවාහ මංගල ප්‍රදර්ශනය තඹපන්නී වෙඩින් ෆෙයාර් 2020 සැප්තැම්බර් 25 26 27 ගාල්ල හෝල්ඩ් ගෝල් ශාලාවේදී ඇතුල්වීම නොමිලේ.